ඔයාලට මතකද 2020 දී කොවිඩ් කාලේ හරි අපූර්ව කොරියන් කතාවක් ආවා අපි හැමෝම ආදරෙන් වැළඳගත්තු. ඒ තමයි මිස්ටර් ක්වීන්. මිස්ටර් ක්වීන් කියන්නේ සෑහෙන වාර්තා අපිට වාර්තා තිබ්බ කේ ඩ්‍රාමා එකක්. හැබැයි කේ ඩ්‍රාමා එකට පස්සේ කොරියානු ඒ ඉතිහාසය සම්බන්ධ කට්ටිය ඒක නඩු දැම්ම. ඉතින් ඒ කතාව ආයි විකාශනය කරන්න පවත් තහනම් කරා. ඒ කෙසේ නමුත් අපි හැමෝම ඒ කතාවට කොච්චර ආදරෙද කියන අදටත් අපි කතාව බලන්න හරි ආසයි. අදටත් ගොඩක් අයගේ ෆේවරිට්ම කතා ලිස්ට් එකේ උඩින්ම තියෙන මිස්ටර් ක්වීන් කතාව. ඉතින් ඒ කොවිඩ් කාලෙත් එක්ක තමයි මිනිස්සුන්ට ගොඩාක් ලං වුණේ. ඒ කතාව ඇතුළේ තිබුණේ වර්තමානයේ ඉන්න 2020 කෝකියෙක් සූපවේදියෙක් ජොසන් කාලෙට ගිහිල්ලා ඒ බිසවගේ ඇඟ ඇතුලේ හිර වෙච්ච එක. ඉතින් අපි hina වෙවි අපි පුතුම ආසාවකින් අපිව වෙනම ලෝකයකට අරන් යන්න ඒ කතාවට පුළුවන් වුණා. ඉතින් අවුරුදු 5කට පස්සේ 2025 අපිට මේ වෙනකොට ඒ ආරටම හරියන්න තවත් කතාවක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි බොන් ඇප්ටයිට් මැජෙස්ටි. මේක ඔයාලා මේ වෙනකොට අහලා තියෙනවා. සහ ඔයාලා Facebook social media වල යනකොට ඔයාලා නිතරම මේකේ post දැකලා ඇති. මොකද මේ වෙනකොට ඒක සෑහෙන විදිහට හිට් වෙලා තියෙනවා. මිනිස්සු සෑහෙන විදිහට ආදරය කරන එකක් වෙලා තියෙනවා. ඉතින් මේකත් අර වගේ තමයි. හැබැයි ඊට වඩා සෑහෙන වෙනස්. ඉතින් කතාව ගැන අපි කෙටියෙන් කතා කරොත් අතිදක්ෂ 2025 වෙනි සූපවේදිනිය. අතක ආධාරයෙන් තමයි එයා ජොසන් වලට අවුරුදු 500ක් අතීතයේ ජොසන් කාලට යන්නේ. ඉතින් එයා යන්නේ ඒ කාලේ හිටපු දරුණුම් පාලකයෙක් රජ සමය කාලෙටයි. එයා ඒ රජතුමා තමයි යොන්සන්ගුත්. ඉතින් ඔයාලා සුජාතදීනි වගේ බැලුවා නම් සුජාතදීනි කතාවේ මුලින්ම අපිට දකින්න හම්බෙන ඒ රජතුමා තමයි මේ ඉන්නේ. ඉතින් මේ රජතුමා තමන්ගේ අම්මගේ මරණය හොයාගෙන තමන්ගේ අම්මට මොකක්ද වුනේ කියලා ඇත්ත හොයාගත්තෙන් පස්සේ එයා හිටිය දරුණුම පාලකයා විදිහට පත් වෙන්නේ ඊටෙන් පස්සේ. මොකද එයාගේ අම්මව මරපු එකට සම්බන්ධ හැම කෙනෙක්වම එයා මරලා දානවා. ඉතින් සෑහෙන ලේවගරීම් සිද්ධ වුණා. සහ සෑහෙන දේවල් සිද්ධ වුණා කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ රජතුමාගේ කාලයට තමයි මෙයා මේ සූපවේදිනිය යන්නේ. මෙයාගේ නම යෝන්. ඉතින් යෝන් මේ අතීතයට ගිහිල්ලා යා මොකද කරන්නේ? අය කෑම වලින් කොහමද යට පුළුවන් වෙන මේ රජතුමාවත් මේ රාජ්‍යත් වශී කරගන්න. ඉතින් මේ අතරතුර එන එක දේශපාලන ගැටීම් ඒ දේවල් එක්ක සහ මෙතන මේ රජතුමා සහ මේ යෝන් අතර ඇති වෙන ආදර සම්බන්ධතාවත් එක්ක රජතුමා වෙනස් වෙන විදිය, රජතුමා අර දරුණු පාලකයා කියන ඒකෙන් වෙනස් වෙන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ මේ දේශපාලන කුමන්ත්‍රණ වලින් කොහොමද මේ රජතුමා, ඒ කියන්නේ මේ වෙනස් වෙච්ච රජතුමාව ඉතිහාසයේ දරුණු රජෙක් කර විදිහට පෙන්ලා තියෙන්නේ කොහොමද කියන එක අපිට මේ කතාව ඇතුලේ දකින්න හම්බ වෙනවා. ඉතින් මේ කතාව ඇත්තටම හරිම ලස්සන කතාවක්. මුලින්ම ඔයාලට මේක බලනකොට දැන් ඔයාලා මේ දවස්වල බලන ඇති රූපවාහිනිය යන සිහින චාරිකාවේ හියෝයිම්ගේ කතාවක් ඒකයි. ඔයාලට මේකෙත් කැම තරගල හම්බ වෙනවා. එතකොට චංගුමි වයිබ් එක. එතකොට මිස්ටර් ක්වීන්. මේ කතා තුනකම වයිබ් එකක් වට එකපාර මේ කතාව බලද්දී හම්බ වෙනවා. මේ කතාව මේ වෙනකොට බලපු නැති කෙනෙක් නැහැ. සහ අහපු නැති කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යෙන් මේ කතාව බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒකෝ මේ කතාව කොච්චර හිට් වුණාද කියනවනම් TVN ලිස්ට් එකේ මේ වෙනකොට highest rating තව rank 7ට ඇවිල්ලා තියෙනවා. එතකොට Netflix වල top 10 වෙලා තියෙනවා. සමහර රටවල top 5 වෙලා තියෙනවා. පිලිපීන්ස් වල top 1 ඇවිල්ලා තියෙනවා. ඉතින් කෑම තරගද, දේශපාලන ගැටුම්ද, සටන්ද, ආදරේද හැමදේම තව ගිය විදිහ හරි ලස්සනයි. ඉතින් අමතක කරන්න බෑ අපිට කතාවක් ඇතුලේ ඒ චරිතවල රංගපෑම් කියන එක අනිවාර්යෙන් අපි මතක් කරන්න ඕනේ. ඉතින් ලී චාමින් කියන්නේ මේ රජතුමාගේ චරිත රංගපාපු විශිෂ්ටම නළුවෙක්. ඉතින් කතාව නිසා මේ වෙනකොට ප්‍රොජෙක්ට් 30කින් විතර එයාට ආරාධනා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉතිහාසය වෙනස් කරලා නමුත් ඉතිහාසයට විකෘතියක් නොවෙන්න ඒ චරිත හැම දෙයකටම වටිනකම දී ලස්සන ආරම්භයක් එක ලස්සනට කතාව ගලාගෙන ගිහලා ලස්සන අවසානයක් අපිට දුන්නා. මිස්ටර් ක්වීන් හා සමාන මං හිතන්නේ ඊට වඩා විශිෂ්ට නිර්මාණයක් තමයි බොන් ඇපටයිට් මැජෙස්ටි කියලා කියන්නේ. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේක බලන්න.